අපි දැන් මේ ඉන්නේ වස්සලාන ශ්‍රී සෛලබිම්බාරාම විහාරස්ථානයේ. ඉතින් අපේ විහාරස්ථානයේ නිර්මාණය වුණා ලෝකේ විශාලම සැතපෙන සෛලබිම් ප්‍රතිමා. මේක ලංකාවේ ගල්වඩුව තමයි සියලු දෙනා මේක කරන්නේ සියල්ල. කිසිම විදේශීය මේකක් නැහැ. සියලු දෙනාම ලංකාවේ සිටියෝ වන්නලට ඇවිදilla මුතුන් පාරේ ඇවිත් එක එක අණු හන්දියකින් දැනින් හැරිලා කිලෝමීටර් 2.5ක් 3ක් විතර වෙනකොට අපේ පන්සල ලංකාවේ වෙනවා. ප්‍රතිමාවේ දිග අඩි 89ක්, සිරස්පතේ අඩි 5මාරක් තියෙනවා. සිරසේස් කේස් කැරලක් අඩි 1මාරක් තියෙනවා. ඇහි බැමක් තියෙනවා අඩි 4මාරක්. ඇහැ තියෙනවා අඩි 3ක්. ඒ වගේම නහය අඩි 5මාරක් තියෙනවා. ඒ වගේම කනක් තියෙනවා අඩි 7මාරක්. අතේ ඇඟිල්ලක් අඩි 6මාරක්. පුරිස්පත උසට තියෙනවා අඩි 26ක්. ඒ වගේම සිරිපතුල් වල ඇඟිල්ලක් අඩි 3මාරක්. උස අඩි 12ක් වෙනවා. මේ වගේ සුවිශාල විශාල මේ ප්‍රතිමා වහන්සේ නම්. මේක නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාදස්ථානයට ඇවිදilla ශ්‍රීපාදස්ථානයට පැමිණ වැඩම කරපු වෙලාවේ දිවා ගුහාවේ විවේක සුවයෙන් වැඩ සිටි විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ ගෙලින්ම අපේ මේ ශ්‍රීපාදස්ථානයේ මූණ කියලා. මේක තමයි අපේ නිර්මාණය. මේක උඹස්සලාන සෙල්පිලිම වහන්සේ කියලා තමයි අපි නම් කරන්නේ. රන්වැලි සෛලමය බුදු ප්‍රතිමාව කියලා අපි පිළිසක් සාකච්ඡා කරනවා. සර්වඥ ධාතුන් වහන්සේලා මේ ප්‍රතිමාව නිදන් කරලා තියෙනවා.